හරි ඉතින් කොහොමද ඉතින් යාළුවනේ ඔන්න මගේ YouTube channel එක අලුතෙන්ම ගේම් එකක් කියලා තියෙනවා. අලුතෙන්ම කියන්නේ දැන් ඇවිල්ලා තියෙනවා. ඒ ගේම් එකේ නම තමයි මුට්ටි මෑන්. අපි මුට්ටි මෑන් අද ගහලා බලමු මුට්ටි මෑන් ගේම් එක කොහොමද කියලා. මේ දවස්වල මට පොඩ්ඩක් සෙම හැදිලා තියෙන්නේ උගුරෙන් පොඩ්ඩක් අවුල් ගිහිල්ලා. ඉස්සෙල්ලම අපි මුලින්ම ගේම් එකේ තියෙන මේ settings ටික ඒ ටික හරි ගස්සගෙන අපි යන් ගේම් එක ගහන්න. ඉතින් මුලින්ම මතක් කරනවා වීඩියෝ එකට ලයික් එකක් එහෙම දාලා වීඩියෝ එක බලන්න. මම මේ ගේම් එක ගත්තට පස්සේ දෙපාරක් ප්ලේ කරා මේ තුන්වෙනි ලෙවල් එකේ යන්නේ. අපි ඊට පස්සේ ගේම් එක ගහලා බලමු කොහොමද ගේම් එක කියලා. ඔන්න ඉතින් මිනිස්සෙක් තමයි ඉන්නේ අපේ මුට්ටිය ඇතුළට හිර වෙලා. මේ මිනිස්සෙක් කොහොම මුට්ටිය ඇතුළට හිර වුණාද දන්නේ නැහැ නේද? ඔයගොල්ලෝ අනිවාර්යෙන් ගහලම බලන්නකෝ ගහලා මට කියන්න ගේම් එක කොහොමද මුට්ටිය ඇතුළට හිරුනේ කොහොමද කියලා කමෙන්ට් එකක් එහෙම දාන්න. මම මේ ගේම් එකේ නම එහෙම කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා ලියන්නම්. අන්න අපි යන්න හදන්නේ. දැන් මං ගියා. මේක එහෙන අමාරු ගේම් එකක් යාළුවනේ. අප්පඩි මේක යාගන්න එහෙන අමාරුයි. කොහොම යන්නද කියලා හිතා ගන්න බැහැ. අයියෝ මාර වලකට වැටුණා මම. මට තියෙන ප්‍රශ්නේ මෙන්න අපි දැන් යන්න ඕනේ මේ මිටියේ. මිටියේ හරින හරියලා මිටිය හදන්න තමයි හරින හරිය යන්නේ. මුකුර පොඩ්ඩක් හරි දයාලුනේ ඒකේ දාලා මේ කොහොමද බලන්න මේක එහා පැත්තට ය아가න්නේ. යන්න විදියක් නැහැ. ඇත්තටම ගෝලින් මෙතනින් එහා පැත්තට මොකක් කරන්නද කියලා හිතා ගන්න බැහැ. අපි කොහොම හරි උත්සාහ කරමු. උත්සාහවන්තයා ජය ගනී. ජය ගන්නේ නම් වැඩේ කරමු කොහොම හරි. ඔයාලට සද්දයක් විදිහට දැන් අපි මල්ලිලා එහා පැත්තේ කාමරේ ටීවී එකේ එහෙම දාගෙන සද්දෙන් බලනවා. මං කිව්වට අඩු කරන්නෙත් නෑ දන්නවනේ ඉතින් මල්ලිලා කිව්වොත් කිව්වයි කියලා. අපේ තාත්තා ගහන්න දෙන්නෙත් නෑ ඒගොල්ලන්ට. එහෙනම් සැරින් කියන්න බෑ. ඒකෙන් මෙහෙම දාලා අපි ගේම් එක ගහමු. තියාගන්න බෑනේ යාළුවනේ මෙතන එහා පැත්තට. මාර කේස් එකකට යන්නේ නැහැ කේස් එක. ගේම් එක පට්ටම් ගත්ත ගමන් වලකට වැටෙනවා කියන්නේ ඉතින් මුළු ගේම් එක අනාගත්තා වගේ තමයි ඉතින්. අයියෝ සිස් මෙතන එහා පැත්තට ය아가න්න කියන කේස් එකක් වගේ යාළුවේ. අයියෝ යන්න බෑ යන්න බෑ. යන්න ඕනේ කොහොම හරි ගියා. අඩේ ගියා කොහොම හරි යන්නට ගියා. තව තියෙන උඩහට යන්නේ. ගියා කොහොම හරි අයියෝ ආයිත් නෑ ගැම්මට කොල්ල වැට්ටා. ගැම්මට ගන්න ඕනේ එහා පැත්තට. ගාන්ට යන්න. හරියට හරි ගාලා උඩින් පැන්නා. පෙට්ටියෙමක් තියෙනනේ යාළුවා අම්මට උඩ පාරවල් වල යන්න තියෙන්නේ. මෙතනින් අපිට හරියට හරි. ගැම්මට ගියා ගැම්මට. යෝ වැටේ හොත්තිලා ඌ අම්මට හොත්තේනේ වැටේ යකෝ මෙච්චර උඩහට ඇවිල්ලා කෙලගෙන හැදුනේ පල්ලෙහාටම යන්න වෙන්නේ. ඊගාලා ගැම්මට ගියා කොහොම හරි අයියෝ උඩහට ගැම්මට ගන්න උඩහට හරියට හරි එතනින් උඩට ගියා. එතනින් උඩ අම්මට උඩ ගල් බැම්මට බඩ ගන්න කොහමද ඔය මේ ගේම් එකේ? මේක මට කියන්න තේරෙන්නේ නැහැ මේක තියෙන ෆීලිං එක. ඔයගොල්ලන් ගහලා බලන්න මම ගේම් එකේ නම ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. තව මේ ගේම් එකේ නම දාන්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ. ඔයගොල්ලන් මේ ගේම් එක ප්ලේ කරලා බලන්න කොහොමද කියලා. බලමු තාජුට ඉස්සරහට. දැන් ගොඩක් උඩ ඇවිල්ලා. හරියටයි තව චුට්ටයි. ඔහු තරම් වැටේ තව අම්මට මේ වැටුණා නේද? උඩහට ඇවිල්ලා ඉවරත් වෙන්න තමයි යාළුවෝ. හරි ගැම්මට ගන්න ගැම්මට ගත්තේ ආයිත් නා ඕ අයියෝ වැටේ අම්මා ශාන්ත හොත්තිලා අයියෝ ගැම්මට ගන්න ගැම්මට හරි හරියට හරි හරි අයියෝ යන්න යාළුවේ වැටේ හරියෝ යන්න මේ මගුල වේගෙන් එහාට මෙහාට යනකොට වීඩියෝ එක දික් කරන විතරයි යාළුවේ. එපා වෙනවා අප්පා මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑ. යන්න හරියට හරි උඩහට මේක ගෙම්මට. අයියෝ හත්යෝ ආයිත් යෝදියෝ. අයියෝ යන්නේ උඩහට යන්න බෑ මේ ගේම් එක ගහන්න බෑ යාළුවේ මට. කොහොමද අයියෝ ආයිත් පල්ලෙහාට මේ ගේම් එක ගහන්න බෑ යාළුවේ මට.
ගහන්න බෑ හරියන්නේ ආයිත් පල්ලෙහාටම කෙලගෙන හැල්ලා කියන්නේ ගහන්න බෑ යාළුවෝ ගහන්න බෑ. ඔයාලම ප්ලේ කරලා බලන්න මේ ගේම් එකේ තියෙන අමාරුව කොහොමද කියලා ප්ලේ කරලා මට කියන්නකෝ බලන්න විස්තරේ. මට දන්නේ නැහැ මේ ගේම් එකේ තියෙන අමාරුම කොටස මේ හරියන්නේ මේ ලෙවල් 3 ලෙවල් එකේ මෙන්න මෙතෙන් උඩ හරියන එක තමයි අමාරුම. එතන උඩ හරිය කොහොම හරි ගේම් එකට යාළුවෝ ගොඩම තමයි ඉතින්. හරියෝ තා චුට්ටක් උඩ හරි යන්න තිබුණා තව අයියෝ හෝ හරි ගැම්මට ගියා අඩෝ ගැම්මක් ඇල්ලුවා හරියට හරි ආයෙත් මම දන්න ඕනේ මම වැඩක් කරොත් ඉතින් අර සුපිරියටම කරනවා කියලා එතනින් එහා පැත්තට බලන්න කියලා කෙලගෙන යනවා ආයෙ පල්ලෙහාට අයියෝ අම්මට හොඩෝ ගියා යාළුවේ ගියා තව ගොඩක් දුරක් දන්නේ හරි තා චුට්ටයි අඩෝ යාළුවේ